ඔබ කවදා හෝ දැඩි වෙහෙසක් දරමින් යම් දෙයක් වෙනුවෙන් කැප වුණත් කිසිදු ප්‍රතිඵලයක් නොලැබෙන බව දැනিলা තියෙනවද? සමහර විට ඔබ අතහැර දමන්නට පවා සිතන්නට ඇති. නමුත් ඔබ නොදන්නා දෙයක් තිබෙනවා. අද අපි කතා කරන්නට යන්නේ පෙනෙන දෙයට වඩා නොපෙනෙන දේ කොතරම් බලවත්ද කියන කාරණය ගැනයි. ආයුබෝවන් ටුඩේ වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද කතාව ඔබේ ජීවිතය විනාශ කරන පාඩමක් කියා දේවි. සම්පූර්ණ වීඩියෝම නරඹන්න. අද අපේ කතාවට පසුබිම් වෙන්නේ ඇමරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ තිබුණු ඉතාමත් සුන්දර නමුත් කුඩා ගොවි ගම්මානයක්. මේ ගම්මානයේ ජීවත් වුණ ලියෝ කියලා තරුණයෙක්. ලියෝ හරිම උද්‍යෝගිමත්. ඔහුට අවශ්‍ය වුණේ සාමාන්‍ය ගොවියෙක් නොවි මුළු පළාතම මවිත කරන වගාවක් කරන්නයි. ලියෝගේ අසල්වැසියා වුණේ මාක්. මාක් කියන්නේ හැමදේම ඉක්මනට ලබා ගන්න කැමති ටිකක් උඩංගු තරුණයෙක්. ඒ වගේම මේ ගමේ හිටියා හැමෝම ගරු කරන වයසක සීයා කෙනෙක්. ඔහුගේ නම සෑම්. සෑම් සීයා තමයි ලියෝගේ එකම උපදේශකයා. දවසක් ලියෝ ගියා සෑම් සීයා මුණ ගැහෙන්න. සීයේ මට ඕන ඉක්මනින් දියුණු වෙන්න පුළුවන්. හැමෝම පුදුම වෙන වගාවක් පටන් ගන්න. ලියෝ කිව්වා. සෑම් සීයා hina වෙලා කුඩා බීජ මල්ලක් ලියෝ අතට දුන්නා. පුතා මේක චීන උණගසක බීජයක්. මේක හරිම විශේෂයි. හැබැයි මේක වවන්න ලොකු ඉවසීමක් ඕන. සීයා කිව්වා. ලියෝ හරිම සතුටින් මේ බීජ අරගෙන ගිහින් තමන්ගේ ඉඩමේ හොඳම තැනක රෝපණය කළා. ඔහු ඊට වතුර දැම්මා, පොහොර දැම්මා, හැමදාම උදේට ගිහින් බැලුවා. පැලයක් ඇවිද්ද කියලා. ඒ අතරේ මාක් තමන්ගේ ඉඩමේ බඩයිරිඟු වගා කළා. මාස කිහිපයක් යද්දී මාක්ගේ බඩයිරිඟු වගාව අඩි ගාණක් උසට වැවිලා තිබුණා. මාක් ලියෝගේ ඉඩම ළඟට ඇවිත් hina වුණා. ලියෝ කොඹේ මැජික් ගහ. මගේ වගාව බලපන්. මම මේ පාර ලොකු සල්ලියක් හොයනවා. ඔබේ ඉඩමේ තියෙන්නේ 5 විතරයිනේ. මාක් සමච්චල් කරා. ලියෝට දුක හිතුණා. පළමු වසර ගෙවිලා ගියා. කිසිම පැලයක් පස් අතරින් මතුවුනේ නැහැ. ලියෝ ආපහු සෑම් සීයා ළඟට ගියා. සීයේ මම රැවටුණාද? මේ බීජ නරක් වෙලාද? ලියෝ ඇහුවා. සෑම් සීයා කිව්වේ එක දෙයයි. පුතා වතුර දාන එක නවත්තන්න එපා. විශ්වාසය නැටි කරගන්න එපා. දෙවෙනි අවුරුද්දත් උදා වුණා. මාක් දෙවෙනි වතාවට අස්වැන්න නෙලලා අලුත් වාහනයක් පවා ගත්තා. ඔහු මුළු ගම පුරාම ලියෝ ගැන විහිළු කළා. අර පිස්සු ලියෝ පස් කඳුවලට වතුර දානවා කියලා මිනිස්සු hina වුණා. ලියෝට මේක දරා ගන්න අමාරු වුණා. නමුත් ඔහු සෑම් සීයාගේ වචනේ විශ්වාස කළා. ඔහු දිගටම වතුර දැම්මා. තුන්වෙනි අවුරුද්ද ආවා. ගමට පොඩි නියගයක් ආවා. වතුර හිඟ වුණා. ලියෝ තමන්ට බොන්න තියෙන වතුර ටික පවා ඉතිරි කරලා අර මුකුත් නොපෙනෙන පොළවට වතුර දැම්මා. ඇයි මම මේ තරම් දුක් විඳින්නේ? ඔහු තනියම අඩමින් ඇහුවා. 4 වෙනි අවුරුද්දේදී ලියෝගේ සල්ලි ඉවර වුණා. ඔහුට හිතුණා දැන් ඇති කියලා. ඔහු උදැල්ල අරගෙන ගියා අර බීජ හිටපු තැන කොටලා දාන්න. එතනට සෑම් සීයා ආවා. ලියෝ නවතින්න. උඹ අවුරුදු 4ක් මහන්සි වුණා. තව පොඩ්ඩයි තියෙන්නේ. මේ ගස වෙඩින්නේ එළියට නෙවෙයි පොළව යටට. ඒක තමන්ගේ මුල් පද්ධතිය ශක්තිමත් කරගන්නවා. යෝධයෙක් වගේ නැගිටින්න. කරුණා කරලා අත්හරින්න එපා. සීයාගේ ඇස්වල තිබුණු විශ්වාසය නිසා ලියෝ ආයෙත් උදැල්ල බිම දැම්මා. 5 වෙනි අවුරුද්ද උදා වුණා. දවසක් උදේ ලියෝ එළියට බහිද්දි දැක්ක පුදුම දෙයක්. පොළවෙන් පුංචි කොළ පැහැති දලුවක් මතුවෙලා තිබුණා. ලියෝට අදහා ගන්න බැරි වුණා. සති 6ක් ඇතුළත සිදු වුණේ මුළු ඇමරිකාවම මවිත කරපු දෙයක්. අර කුඩා දලුව දවසින් දවස අඩි ගණන් උස ගියා. සති 6ක් යද්දි ඒ උණගස අඩි 80ක් එහෙම නැත්තම් තට්ටු 8ක ගොඩනැගිල්ලක් තරම් උසට වැඩුණා. මාග්ගේ බඩයිරිඟු වගාව ඒ යෝධ උණගස් ළඟ පුංචි තනකොළ වගේ පෙනුණා. මුළු ගමම ලියෝගේ ඉඩම බලන්න ආවා. සෑම් සීයා ලියෝගේ පිටට තට්ටුවක් දාලා මෙහෙම කිව්වා. දැක්කද පුතා මේ ගහ හැදුනේ සති 6කින් නෙවෙයි. මේ ගහ හැදුනේ අවුරුදු 5යි සති 6කින්. අර පහුගිය අවුරුදු 5ේම මේ ගහ කලේ මේ යෝධ උස දරාගන්න පුරුවන් විදිහට තමන්ගේ මුල් පොළව යට ශක්තිමත් කරගත් එකයි. එදා උඹ වතුර දාන එක නැවැත්තුවා නම් අද මේ ආශ්චර්යය දකින්න ලැබෙන්නේ නැහැ. යහළුවේ හෙළියනි මේකයි ජීවිතය කියන්නේ. ඔබේ උත්සාහය කාටවත් නොපෙනෙන කාලයක් එනවා. අනිත් අය සාර්ථක වෙනවා වගේ පෙනෙද්දි ඔබ එක තැන පල් වෙනවා වගේ දැනෙයි. නමුත් මතක තියාගන්න ඔබ වර්ධනය වෙන්නේ නෙවි. ඔබ ඔබේ මුල් ශක්තිමත් කරගනිමින් ඉන්නේ. කවදා හරි දවසක ඔබ නැගී සිටිනකොට ඔබව හොල්ලන්නවත් කාටවත් බැරි වේවි. ඒ නිසා
අද ඔබ කරන කැපවීම අත්හරින්න එපා. නොපෙනෙන උත්සාහය කවදාහරි පෙනෙන සාර්ථකත්වයක් බවට පත්වෙනවාමයි. මේ කතාව ඔබේ හිතට වැදුනා නම් අපේ ටුඩේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. තවත් කෙනෙක්ට දිරිගැන්වීමක් වෙන්න මේ වීඩියෝ එක share කරන්න. ස්තුතියි.